මොකද නවයුන්ගේ දරුවන්ගේ ගොඩක් ගැටලු අපිට මේ දවස්වල අහන්න ලැබෙනවා මේ වැඩිහිටි පුද්ගලයන්ගෙන්. ඒ කියන්නේ පහෙන් එකක කියන්නේ 120කට ආසන්න ප්‍රමාණයකට මේ ડિප්‍රෙෂන් වල ලක්ෂණ තියෙනවා කියන එක ඒගොල්ලෝ හොයාගෙන තියෙනවා. සමහර වෙලාවට සමහර කන්ටෙන්ට් තියෙනවා දරුවෝ ඒක දකින්න සුදුසු නැති කන්ටෙන්ට්. සුබ දවසක් සියලුම දෙනාටම. අද අපි සුවාරණ වෙල්බීන් TV වැඩසටහනින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නව යෞන්විය සම්බන්ධතා, අනන්‍යතාවය සහ මානසික සුවතාවය ගැන. නව යෞන්විය කියලා කියන්නේ මං හිතන්නේ පුද්ගලයෙක්ගේ සම්බන්ධතා, මානසික යහපැවැත්ම වර්ධනය වන විශේෂ අවධියක්. ඉතින් මේ පිළිබඳව අද අපත් සමග කතා කරන්න, අදහස් බෙදා ගන්න එක්ව සිටින්නේ සායනික මනෝවිද්‍යාඥ ප්‍රසිද්ධ ජයතිලක මහතා. ආයුබෝවන් ඔබතුමාට. ඉතින් අපේ පළවෙනි ප්‍රශ්නය වෙත අපි යොමු වෙමු. නව යෞන්විය මානසිකව හා හැඟීම් වශයෙන් විශාල වෙනස්කම් සිද්ධ වෙන කාලයක්. ඉතින් ඒ වෙනස්කම් මොනවද? ඒවා අභියෝගාත්මක වෙන්නේ ඇයි? අනිවාර්යයෙන්ම බොහොම ස්තුතියි නවිනී මේ වැඩසටහන කරන එකට සහ මේක ඇත්තටම ගොඩක් කාලීන මාතෘකාවක්. මොකද නවයුන්ගේ දරුවන්ගේ ගොඩක් ගැටලු අපිට මේ දවස්වල අහන්න ලැබෙනවා. ඒකත් එක්ක ඇත්තටම මම හිතන මේ සාකච්ඡාව ගොඩක් වටී කියලා. අර කිව්වා වගේ ඇත්තටම ගොඩක් වෙනස්කම් වෙන කාලයක් තමයි මේ නවයුන්විය කියලා කියන්නේ. මොකද දැන් පොඩි කාලේ ඉඳන් ළමෙක් ලොකු වෙලා වැඩිහිටියෙක් වෙන්න ඒ අවධියයි පොඩි කාලේ අතර තියෙන කාලය තමයි මේ නවයුන්විය කියලා කියන්නේ. ඒතකොට වැඩිහිටියෙක් වෙන්න ඉගෙන ගන්න කාලේ. ඒතකොට මේ කාලේදී මේ අපිට ඇත්තටම මේ තියෙන සීමිත ටිකක් හරීම මේ ඒ කියන්නේ අවුරුදු ගාන ඇත්තටම හරීම පොඩි අවුරුදු ගානක්. හැබැයි වෙනස්කම් ගොඩාක් වෙනවා. මේ කාලේදී අපේ මොලේ වර්ධනය වෙනවා විවිධ විදිහට. ඒත් එක්කම අපි කියන වැඩි වියටපත් වීම සිද්ධ වෙනවා. ඒතර ශාරීරිකව මානසිකව විවිධ වෙනස්කම් රාශියක් මේ සීමිත අවුරුදු ගාන තුළ සිද්ධ වෙනවා. එතකොට ඒකයි අර කියෝ වගේ ගොඩාක් ලොකු වෙනස්කම් සිද්ධ වෙන කාලයක්. දැන් අර ප්‍රශ්නට උත්තරේ දෙන්න අපි ගත්තොත් එහෙම මේ අපේ පුද්ගලික වශයෙන් අපේ මොලේ ගත්තාම මොලේ විවිධ කොටස් විශේෂිත වෙලා තියෙන විවිධ කාර්යයන් වලට. එතකොට අපේ සමහර කොටස් තියෙනවා ඒක විශේෂිත වෙලා තියෙන්නේ මේ අපිට දේවල් ප්ලෑන් කරගන්න, අපිට හිතන්න, මොන හරි ප්‍රශ්නයක් ගැටලුවක් ආවම මේ ගැටලුව විසඳ ගන්න. ඒත් එක්කම අපිට දෙයක් ගැන ටිකක් තාර්කිකව හිතන්න, ක්‍රිටිකල් තින්කින් වලට වගේ ඒ වගේ දේවල් වලට තමයි මේ මොලේ කොටස මේ හැදිලා තියෙන්නේ. ඒත් එක්කම තවත් කොටස් තියෙනවා අපේ මොලේ මේ හැඟීම් ප්‍රොසෙස් කරන්න. මොනවාද අපි තියෙන චිත්ත වේග පාලනය කරගන්න, මැනේජ් කරගන්න සහ ඒ ටික ප්‍රොසෙස් කරගන්න ඉමෝෂන්ස් වලටම වෙන් වෙච්ච කොටසක් තියෙනවා. එතකොට මේ නවයෝන්වියේදී මේ හැඟීම් ආශ්‍රිත කොටස ටිකක් ඒකේ ඇක්ටිවිටි එක වැඩි. ඒත් එක්කම මේ අපි හිතන්න තාර්කිකව හිතන්න තියෙන කොටස තාම ඩෙවලොප් වෙන ගමන් තියෙනවා. එතකොට මේ ඩෙවලොප් වෙන ගමන් නිසා අතරම ගොඩක් හිතන්න අවස්ථාව, විවිධ දේවල් ගැන හිතන්න අවස්ථාව ලැබෙනවා මේ නවයුන්ගේ දරුවන්ට. ඒතකොට ඒගොල්ලෝ ගොඩාක් දේවල් ගැන හිතන්න ගන්නවා. ප්‍රශ්න අහන්න ගන්නවා, තමන්ගේම ප්‍රශ්න අහන්න ගන්නවා, තමන්ගේ සිතුවිලි ගැනම අවබෝධයක් ඇති වෙනවා. මේ වගේ වෙනස්කම් රාශියක් වෙනවා. ඒත් එක්කම නමුත් තීරණ ගන්න ගියපුවාම තීරණ ගන්න එක ගොඩාක් හැංගීම් බර වෙනවා. මොකද අර හැංගීම් තාම අර සම්පූර්ණයෙන් මේක විකසනය වෙලා නැති නිසා ඒ කොටස තීරණය ගන්න කොටස ඒකත් එක්කම හැංගීම් පිළිබඳ කොටස ඇක්ටිවිටි එක ටිකක් වැඩි නිසා තීරණ ගන්න ගියපුවාම හැංගීම් බර නැත්නම් චිත්ත වේග එක තමයි මේ තීරණ ගන්න. ඒතකොට අර රිස්ක් එකක් ගන්න ප්‍රමාණය වැඩි වෙනවා. ඒතකොට ඒක අපි දකින එක ලක්ෂණයක්. හේතුවක් වෙන එක ලක්ෂණයක්. මේකයි චැලෙන්ජින් වෙන මේ පීරියඩ් එක කියන එක. අනිත් කාරණාව තමයි අනන්‍යතාවය කියන එක. කියන්නේ ඕනම පුද්ගලයෙක්ට තමන්ට කියලා අනන්‍යතාවයක් ගොඩනගෙනවා. වැඩිහිටියෙක් විදිහට අපි ඇදෙන විදිහ, කතා කරන විදිහ, ඒත් එක්කම අපි කැමති දේවල්, අකමැති දේවල්, ඒත් එක්කම අපි සම්බන්ධතාව පවත්වා ගන්න විදිහ, යාළුවෝ අපිට ඉන්නේ යාළුවෝ කවුද කියන එක, මේ දේවල් අපේ අනන්‍යතාවයේ කොටසක් වෙනවා. ඒකට මේ කාලයේදී තමයි මේ පුද්ගලයා අනන්‍යතාවය ගොඩනගා ගන්න. ඒකට විවිධ අත්දැකීම් අත්හදා බලනවා තමන්ගේ අනන්‍යතාවය හදා ගන්න. ඒකට යාළුවෝ එක්ක සම්බන්ධතා කොහොමද ගොඩනගා ගන්න, විවිධ සම්බන්ධතා අත්හදා බලන උත්සාහ කරනවා. ඒත් එක්කම තමන් කැමති දේවල් මොනවද, අකමැති දේවල් මොනවද කියලා හරියටම තීරණයක් නැහැ. ඒකට ඒක try කරලා බලනවා මොනවද ඇත්තටම කැමති අකමැති කියලා.
ඒතර මේ අනන්‍යතාවය ගොඩනගා ගැනීම සිද්ධ වෙන්නේ මේ කාලය ඇතුළතදී. ඒක තව කාරණාවක්. ඒත් එක්කම දැන් කාරණා දෙකක් නේ අපි තුන්වෙනි කාරණාව ගත්තොත් එහෙම මේ ස්වාධීනත්වය කියන එක. පොඩි කාලේ ඉඳන් අපි දැන් වැඩිහිටියෙක් වෙන මේ අතර කාලේනේ. ඒතර වැඩිහිටියෙක් වෙද්දී ස්වාධීන පුද්ගලෙක් විදිහට තමයි සමාජයට යන්නේ. වැඩිහිටියෙක් කෙනා. ළමයි සම්පූර්ණයෙන්ම ඉන්නේ දෙමාපියන්ගේ යටතේ. දෙමාපියන් මත ඩිපෙන්ඩ් වෙලා. දැන් මේ කාලේදී තමයි මේ ඩිපෙන්ඩන්ස් එකෙන් ඉන්ඩිපෙන්ඩන්ස් එකට යන්නේ. ඒතකොට ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්නේ ඉගෙන ගන්න කාලේ. ට්‍රාන්සිෂනල් ෆේස් එකක් තියෙනවා. ට්‍රාන්සිෂනල් ෆේස් එකක් ඇත්තටම ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්නේ. ඒතකොට ඒ කාලේදී අර තනි තීරණ ගන්න උත්සාහ කරනවා. දෙමාපිය මොන හරි කිව්වහම නැත්නම් කියාගියවස්ස මොන හරි කිව්වහම ඒ තීරණ වලට ටිකක් චැලෙන්ජ් කරන්න උත්සාහ කරනවා. මොකද තමන්ගේ ස්වාධීනත්වය ගොඩනගා ගන්න කාලය. එතකොට මේ කාරණා මම හිතන්නේ නම් 4ක් වගේ කිව්වා. මේ කාරණා ගණනාවම තවත් තියෙනවා. නමුත් පොදුවේ ගත්තාම මූලිකම කාරණා ටික මේක තමයි මේ කාලේ ටිකක් චැලෙන්ජින් වෙන්නේ. බොහොම ස්තුතියි මේ පැහැදිලි කිරීමට. ඉතින් මම හිතනවා ඒ කාරණා සම්බන්ධයෙන් ඊටාම හොඳ අවබෝධයක් ඔබට ගන්න ඇති කියලා. ඉතින් ඊළඟ ප්‍රශ්නෙට යොමු වෙනවා නම් මිස්ටර් ප්‍රසිත් මේ නව යෝන් විය එහෙම නැත්නම් මේ ඇඩොලසන්ස් කියන මේ කාලය ඇතුළත පුද්ගලයෙක් මුහුණ දෙන මේ මානසික ගැටලු කියන්න මොනවද ඒවා? අර කිව්ව කාරණාත් එක්ක ඇත්තටම මේ මානසික ගැටලු වලට යොමු වීමේ අවදානමක් තියෙනවා. කොහොමත් ලංකාවේ අපි ඇත්තටම ප්‍රවණතාවය ගත්තොත් එහෙම ළඟදී 2023 ටිකක් ෆේමස් ස්ටඩි එකක් තියෙනවා පෙරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් කරපු. එතනදී මේ වැඩිහිටි පුද්ගලයන්ගෙන් ඒ කියන්නේ පහෙන් එකක කියන්නේ 20%කට ආසන්න ප්‍රමාණයකට මේ ડિප්‍රෙෂන් වල ලක්ෂණ තියෙනවා කියන එක ඒගොල්ලෝ හොයාගෙන තියෙනවා. ඒත් එක්කම 2025 දී තව රිසර්ච් එකක් කරා ඒ නවයුන් විය දරුවන් සමගම ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළතදී 60%ක් විතර මේ සයිකොලොජිකල් ඩිස්ට්‍රෙස් කියන එක එක්ස්පීරියන්ස් කරනවා කියන එක මේ රිසර්ච් එකෙන් හොයාගෙන තියෙනවා. ඒතර පොදුවේ ගත්තහම ලංකාවේ මොකද ලංකාවේ ගොඩාක් අපිට ආර්ථික අපහසුතා ඒත් එක්කම පෞද්ගලික කාලේ කියන්නේ සමාජීය වශයෙන් ගොඩාක් වෙනස්කම් වෙනවා. මේ හැමදේම අපේ මනසට බලපාන එක ස්වභාවිකවම වෙන්න පුළුවන් දෙයක්. ඒතර මේ කොන්ටෙක්ස්ට් එකේ නවයුන් මේ දරුවෙක් ඒගොල්ලන්ගේම චැලෙන්ජස් වල අර කිව්වා වගේ යනවා. එතකොට අපි දකින දෙයක් තමයි සමහරවිට වැඩ කරන වෙලාවෙදී මේ ඇන්සයිටි කියන එක විශේෂයෙන්ම විභාග ආශ්‍රිතව ඒත් එක්කම තීරණ ගැනීමේදී සම්බන්ධතාවවලදී යාළුවෝ මිත්‍ර ආශ්‍රිතව ඇන්සයිටි කියන එක දකින දෙයක්. කියන්නේ අපිට හිතට චකිතයක් දැනෙනවා, බය ගතියක් දැනෙනවා මේ අනාගතයේ සිද්ධ වෙන දේවල් සම්බන්ධයෙන්. තමයි කාන්සාව කියන එක පොදුවේ හඳුන්වන්නේ. එතකොට ඒක සම්බන්ධතාව ගැන වෙන්න පුළුවන්, එක්සෑම් ස්ට්‍රෙස් එක්සෑම් එකක් ගැන වෙන්න පුළුවන්. ඒතකොට ඒක ටිකක් අපිට ඒ කියන්නේ අපි වැඩ කරද්දී අපිට අහන්න ලැබෙන දෙයක් තමයි මේ කාන්සාව ටිකක් දැනෙනවා කියන එක. එකක්. අනිත් එක තමයි මේ අපි කරුණක් කතා කර විෂාදය කියන තත්ත්වය කියන්නේ ડિප්‍රෙෂන් කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ. ડિප්‍රෙෂන් එක ගොඩක්ම ඒකේ තියෙන මූලිකම ලක්ෂණයක් තමයි හිතට කියන්නේ මූඩ් එක පහළට යනවා. ඒතෙන් කලින් ආසාවෙන් කරපු දේවල් කරන්න ආසාවක් හිතෙන්නේ නැහැ, මොටිවේෂන් එක ගොඩක් අඩු වෙනවා. ඒක සිද්ධ වෙනවා. එතකොට ඒ ලක්ෂණක් තියෙන්න පුළුවන්. මොකද අර ගොඩාක් වෙනස්කම් සිද්ධ වෙද්දී වෙනස්කම් එකම ගැටලුත් ඇති වෙනවා. සමහර වෙලාවට යාළුවොත් එක්ක මොන හරි ගැටලු වෙන්න පුළුවන්, ප්‍රේම සම්බන්ධතාවල ගැටලු වෙන්න පුළුවන්. එතෙක්ම එක්සෑම් ස්ට්‍රෙස් එක වෙන්න පුළුවන්. ඒ හැමදේමට මුහුණ දෙද්දී සමහර වෙලාවට මේ විෂාදයේ ලක්ෂණත් එන්න පුළුවන්. හැබැයි ඒක පෙන්눔 කරන්නේ විෂාදයේ දැන් වැඩිහිටියෙක්ට නම් මූඩ් එක ඒගොල්ලෝ කියනවා වෙන්න පුළුවන් මට ටිකක් විතර කලකිරීමක් දැනෙනවා හිම කියන එක. නමුත් මේ වයසේ ළමයි හිම කියන්නේ නැහැ. ඒගොල්ලෝ එක සහ ඒගොල්ලන්ටත් ඒක හරියටම තේරෙන්නේ නැහැ. මොකද තමන්ට දැනෙන්නේ කියන්නේ. ඒකට අපිට ඔබ්සර්ව් කරන්න පුළුවන් වෙන්නේ ටිකක් කේන්ති යනවා. නැත්නම් දෙමාපියොත් එක්ක ටිකක් රණ්ඩු කරන්න ගන්නවා. නැත්නම් කාමරේටම වෙලා ඉන්නවා. තනියෙන් ඉන්න හදනවා. ඊට පස්සේ ෆෝන් එකම නිතරම බල ඉන්නවා. රිබෙලියස් ෆේස් එකක්. රිබෙලියස් විදිහට තමයි අපිට පේන්නේ. ඒකට දෙමාපියෝ කරන්නේ ඒකට ඇයි මේ ළමයි මෙතනට වැරදියට හැසිරෙන්නේ කියලා හිතලා ඒකට ඒ විදිහට තමයි ඒකට අප්‍රෝච් කරන්න ගන්න. නමුත් ඇත්තටම වෙන්නේ අර අතුලාන්තයෙන් දැනෙන කලකිරීම තමයි මේ ටිකක් කේන්තියක් විදිහට පෙන්වුම් වෙන්නේ. ඒතකොට ඒකත් ඇත්තටම අපි දකින දෙයක්. ඒකත් එක්කම මේ ඇකඩමික් ස්ට්‍රෙස් එක අපි අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. ගොඩාක්ම මොකද ලංකාවේ ගොඩාක්ම අධ්‍යාපනයට දෙන තැනක් තියෙනවා. ගොඩාක් ලොකු තැනක් දෙනවා. මොකද විශේෂයෙන්ම මේ අධ්‍යාපනයට අපි තැනක් දෙන්නේ ලංකාවේ අපි තියෙන ආර්ථික අපහසුතාව හැමදේමත් එක්ක අර දියුණු වෙන්න එක ක්‍රමවේදයක් විදිහට තමයි අපි දකින්නේ අධ්‍යාපනය.
මම grade 5 scholarship එකේ ඉඳලා එලවස් දිගටම. දක්වා මේක තියෙනවා. දිගටම දෙනතට හරියට මේ පීරියඩ් එකම තමයි හොයන්නේ. ඉතින් එතකොට ඒ ගොඩාක් ලොකු ප්‍රෙෂර් එකක් ළමයින්ට දැනෙනවා. විශේෂයෙන්ම දැන් අධ්‍යාපනය ඒ කියන්නේ එක්සෑම්ස් විතරක් නෙමෙයි දැන් ගොඩාක් එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් කරවන්නත් දෙමාපියෝ ගොඩාක්ම පුෂ් කරනවා. ඒකට සමහර විෂය වෙලාවට බාහිර ක්‍රියාකාරකම්. ඔව්. විෂය බාහිර ක්‍රියාකාරකම් සමහරලාට දෙක තුනක් අර එක්සෑම්ස් උයි ක්ලාස් යන එක මේ හැමදේම එකටම කරනවා. එතකොට ඒක දරා ගන්න ටිකක් සමහරලාට අමාරු තැනකට එනකම්ම සමහර අය ඒ තරම් වැඩ කන්දරාවක් කරනවා. ඒතර ඒකත් ඇත්තටම අපි දකින දෙයක්. අර ඔය වගේ පොදු කාරණා කිහිපයක් ඇත්තටම අපි සාමාන්‍යයෙන් දකිනවා. බොහොම ස්තුතියි ඔබතුමාට මේ පැහැදිලි කිරීමට. මේ තව මම හිතන්නේ කතා කළ යුතුම කාරණාවක් තමයි මේ සමාජ මාධ්‍ය. එහෙමත් නැත්නම් මේ සෝෂල් මීඩියා කියන දේ. කොහොමද මේ නව යෞවනයේ ඉන්න පොඩි අපි හිතමුකෝ දරුවෙක් ගැහැණු පිරිමි ભેදයකින් තොරව කොහොමද මේ සෝෂල් මීඩියා කියන දේ දරුවෙක්ගේ මානසික යහපැවැත්මට බලපාන්නේ? අනිවාර්යයෙන් මේක අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ නව යෞවනයේ දරුවන් ගැන කතා කරද්දී පළවෙනි කාරණාව තමයි දැන් සෝෂල් මීඩියා කියන එක අපි දැන් අපි පිළිගන්න ඕන කාරණාවක් තමයි ඒක මේ අපි සෝෂල් මීඩියා එක නැහැ සහ ඒකට ළමෙක් එක්ස්පෝස් වෙන්නේ නැහැ කියලා අපිට මේ ඇත්තටම රියලිස්ටිකලි හිතන්න අමාරුයි. මොකද දැන් කාලේදී ඒක අපි හැමෝගෙම ජීවිතේ කොටසක් බවට පත් වෙලා තියෙන මේ සෝෂල් මීඩියා කියන එක. නිවුස් බලන්නේ ගොඩක් වෙලාවට වැඩිහිටියෝ වශයෙන් සමහරවිට නිවුස් බලන්නේ සෝෂල් මීඩියා හරහා, යාළුවොත් එක්ක සම්බන්ධ වෙන්නේ සෝෂල් මීඩියා හරහා, තමන් සමහර ලිපි පළ කරනවා සෝෂල් මීඩියා. රූපවාහිනිය භාවිතා කිරීමත් අඩු වෙලා තියෙනවා. එතකොට ඒක කොටසක් වෙලා තියෙනවා. ඒකේ හොඳ පැත්තක් තියෙනවා. ඒ කියන්නේ අර කියෝ වගේ අපිට තොරතුරු ලබා ගන්න, අපිට දේවල් එක්ස්ප්‍රස් කරන්න, අපේ මොන හරි අපිට ක්‍රියේටිව් දේවල් අපිට හිතලා ඒක එක්ස්ප්‍රස් කරන්න අපිට තියෙන එක ක්‍රමවේදයක්. ඒත් එක්කම අපේ යාළුවොත් එක්ක තියෙන සම්බන්ධතාව දිගටම පවත්වා ගන්න මේ මගේ කාරණා ගණනාවක් හොඳ පැත්තක් තියෙනවා. අපිට දේවල් ඉගෙන ගන්න සමහරවිට කෝසස් එහෙමත් තියෙනවා සෝෂල් මීඩියා වල අපිට දේවල් ඇත්තටම ඉගෙන ගන්න ස්ට්‍රක්චර්ඩ් විදිහට උනත් ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා. ඒත් එක්කම නරක පැත්තකුත් තියෙනවා. අපිට සමහර වෙලාවට සමහර කන්ටෙන්ට් තියෙනවා දරුවෝ ඒක දකින්න සුදුසු නැති කන්ටෙන්ට්. ඒත් එක්කම සමහර වෙලාවට සෝෂල් මීඩියා හැදිලා තියෙන්නම අපි අර ගොඩාක් වෙලා ඒකත් එක්ක ඉන්න හිතන විදිහට තමයි සෝෂල් මීඩියා ස්ට්‍රීම් එක හැදෙන්නේ. එතකොට ඒක ඒ නිසා ළමයිලා සමහරවිට ගොඩාක් වෙලා ඉන්නවා. ඒ වගේ මේකේ ඍණාත්මක පැත්තකුත් තියෙනවා. එතකොට වැඩිහිටිය විදිහට බලන්න ඕනේ කොහොමද දැන් අපි දන්නවා රියලිස්ටිකලි සෝෂල් මීඩියා කියන එක තියෙනවා. අපි ඒක නැහැ කියලා උපකල්පනය කරලා ජීවත් වෙලා හරියන්නේ නැහැ. එතකොට මේකට එක්ස්පෝස් වෙනවා කියලා කියන එක කියන්නේ ස්වභාවිකවම ළමයික එක්ස්පෝස් වෙනවා කොහෙන් හරි දැනගන්න. එතකොට වැඩිහිටිය විදිහට බලන්න ඕනේ ගයිඩ් කරන්න. කොහොමද ළමයාට තේරුම් ගන්න මේක හරි විදිහට පාවිච්චි කරන්නේ. ඒක හොඳ පැත්ත පාවිච්චි කරන්නේ කොහොමද? ඒක ලිමිට් කරන්නේ කොහොමද? බවුන්ඩරිස් දාගන්නේ කොහොමද? ඒකේ හොඳ පැත්තත් එක්ක ඉස්සරහට යන්නේ කොහොමද? දෙමාපියන්ට වගකීමක් තියෙනවා මේ සම්බන්ධයෙන්. අනිවාර්යෙන්ම. ඒක රිස්ක් එක පැහැදිලි කරන්න. ඒකේ තියෙන අවදානම් තත්ත්වය පැහැදිලි කරලා අවදානම් තත්ත්වය මගහරවාගෙන කොහොමද ඒක හොඳ පැත්තත් එක්ක ඉස්සරහට යන්නේ? සායක ලිමිට් කරගන්න. ඒක ටයිම් එක කොහොමද ලිමිට් කරගන්න? තමන්ගේ ජීවිතයේ අනිත් දේවල් වලට බලපෑමක් නොවි කොහොමද සෝෂල් මීඩියා පාවිච්චි කරන්නේ කියන එක. ඒකත් එක්කම මේ මට මතක් වෙන එක කාරණාවක් තමයි ගොඩක් වෙලාවට දකින ෆෝන් එක පාවිච්චි කරන එක ගොඩක් ලොකු ගැටලුවක් වෙනවා. ඒ ගැටලුවක් වෙන්නේ සමහර වෙලාවට අපි දකිනවා ළමයි දවස පුරාම ෆෝන් එකේමයි ඉන්නේ. එතකොට සෝෂල් මීඩියා එක හරිය නැත්නම් මොන හරි වීඩියෝස් බලලා දවස පුරාම ඉන්නවා. එතකොට දැන් දෙමාපියෝ හිතනවා ළමයා වැඩක් කරන්නේත් නැහැ මොනවත් කරන්නේ නැහැ. දවස් පුරාම ඉන්නවා කියලා ඒගොල්ලන්ට බනිනවා. නමුත් මම ඇත්තටම අත්දැකපු කාරණාවක් තමයි ළමයි මේ වයසේ ළමයික කතා කරද්දී ගොඩක් වෙලාවට අර අපි කලින් කිව්වේ ටිකක් හිතට මොන ප්‍රශ්නයක් වුණාම කලකිරීමක් දැනෙන එක හරියට එක්ස්ප්‍රස් කරන්නේ නැහැ කියන එක. එතකොට ඒ වගේ අවස්ථාවලදී මම දැකලා තියෙනවා අර මේ හැඟීම් කෝප් කරගන්න නැත්නම් හැඟීම් දරා ගන්න උපක්‍රමයක් විදිහට මේ සෝෂල් මීඩියා එක පාවිච්චි කරන කොපින් මෙකැනිසම් එකක් විදිහට. ඒක ඍණාත්මකයි. නමුත් ඒක ඒ විදිහට තමයි පාවිච්චි වෙන්නේ. ඒක සමහරවිට ඒගොල්ලන්ටත් හරියට තේරෙන්නේ නැහැ ඇයි මම මේක පාවිච්චි කරන්නේ කියලා. ඒක වෙන්නේ මොකක්ද අපි හිතමු දැන් මොන හරි අපි හිතමු යාළුවෙක් එක්ක බහින් බස් වීමකින් හිතට ටිකක් කලකිරීමක් දැනෙනවා. මේක දවස් කිහිපයක් වෙනවා කියලා. එතකොට දැන් ගෙදර ඇවිල්ලා සෝෂල් මීඩියා නැත්නම් ෆෝන් එක ඕපන් කරපුවාම අර
ඩිස්ට්‍රැක්ට් වෙලා ඒ අවධානය යනවා මේ ෆෝන් එකට. එතකොට අර හැඟීම් ටිකෙන් ටිකක් ඩිස්ට්‍රැක්ට් වෙලානේ තියෙන්නේ. ඒකේ ඒ තරම් දැනෙන්නේ නැහැ. ඉතින් ඒතකොට පහසුවක් දැනෙනවා ඒ ළමයාට. ඉතින් එතකොට දිගටම ෆෝන් එකේ ඉනවා. දැන් ඒක නවත්තපුවම වෙන්නේ ආපහු අර හැඟීම් ටිකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අර අපහසු හැඟීම් ටිකට. එතකොට මොකද කරන්නේ ආයෙත් ෆෝන් එකම අපහසුයක් දැනෙනවා. ඒකට ඒකත් එක්කම යනවා. ඒ පැටර්න් එකක් බවට පැටර්න් එකක් බවට පත් වෙනවා. එතකොට ඒක සමහරවිට ළමයි දන්නේ නැහැ ඇයි මේක මම මෙහෙම පාවිච්චි වෙන්නේ කියලා නොදැනුවත්වම ඒකට පුරුදු වෙලා කාලයක් යද්දි. එතකොට අපි හිතන්න ඕන එක කාරණාවක් තමයි දැන් ළමයෙක් නම් එහෙම තමන්ගේ පැටර්න් එකක් තියෙනවා නම් ඒක ඇයි මෙහෙම මට දැනෙන්නේ මට එහෙම කරන්න හිතෙන්නේ ඇයි කියන එක චුට්ටක් හිතලා බලන්න. මම කිව්ව එක කාරණාවක්. ඒතර කොහොමද මගේ එදිනෙදා ජීවිතයට මේ මම ෆෝන් එක පාවිච්චි කිරීම හෝ සෝෂල් මීඩියා පාවිච්චි කිරීම බලපානවද මගේ අධ්‍යාපන කටයුතු හෝ අනිත් අයත් එක්ක තියෙන සම්බන්ධතා මේ දේවල් වලට බලපෑමක් වෙනවද? එහෙනම් ඒක කොහොමද අඩු කරගන්නේ කියන එක හිතලා බලන්න ඕන කාරණාවක්. දෙමව්පිය වශයෙන් නම් අමයත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ. එහෙම නැත්නම් හොයලා බලන්න ඕනේ. දැන් අපි දකින මූලික ප්‍රශ්නේ මේ ෆෝන් එක පාවිච්චි කිරීම. නමුත් මොන වගේ හේතුන් නිසාද මම කලින් කිව්වා වගේ වෙන මොන හරි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. එයාට දරා ගන්න අපහසු හැඟීම් තියෙන්න පුළුවන්. ඒ නිසා වෙන්න පුළුවන් මේ දිගටම ෆෝන් එක පාවිච්චි කරන්න. ඒකත් මට හිතුණා ඒකට එකතු කරන්න ඕන දෙයක් කියන එක. බොහොම ස්තුතියි ඔබතුමාට පැහැදිලි කිරීමට. ඉතින් ඊළඟ ප්‍රශ්නය වෙත අපි යමු. නවයෝන් වියේදී වඩාත්ම වැදගත් සම්බන්ධතා මොනවද? ඒ කියන්නේ ඒවා සංවර්ධනය කරගන්නේ කොහොමද? නවයෝන් වියේදී සම්බන්ධතා ඇත්තටම ගණනාවක් වැදගත් වෙනවා. දෙමව්පියෝ ඒත් එක්කම අපේ සමවයස් කණ්ඩායම් පියර් ගෲප්ස් එක තියෙන සම්බන්ධතාවය ඒත් එක්කම මේ කාලයේදී ආදර සම්බන්ධතා ඇති වෙන කාලයක් ඒතර ඒ සම්බන්ධතා ගුරුවරුත් එක්ක තියෙන සම්බන්ධතා මේ වගේ සම්බන්ධතා ගණනාවක් වැදගත් වෙනවා. දෙමව්පියොත් එක්ක තියෙන සම්බන්ධතාවය ගත්තොත් අපි ඇත්තටම දෙමව්පියෝ අර කලින් කිව්වා වගේ මේ දවස්වල තමයි මේ ළමයි ස්වාධීනත්වය හොයාගෙන යන්නේ. ඒතකොට මේ දෙමව්පියොත් එක්ක හෝ නැත්නම් ගෙදර බලා ගන්න රැක බලා ගන්න අයත් එක්ක තියෙන ඝට්ටනිය ටිකක් වැඩි වෙනවා මේ කාලේදී. එහෙම නැත්නම් කියන දේ ඒ විදිහටම කරන්නේ නැහැ. තමන් මොකද ස්වාධීනයි. ඒතකොට සිතුවිලි ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න බලන. ඒ කිව්වට ඒක හැමෝම කරන්නේ නැහැ. ඒගොල්ලෝ තායි හිතලා බලනවා මම මේක කොහොමද කරන්නේ මොන හරි දෙයක් කරන්න කිව්වත් ඒක හිතලා බලනවා. එතකොට ඒ නිසා අපි ගොඩක් වෙලාවට දකිනවා මේ ළමයි දෙමාපියෝ වැඩි මේ අතර ටිකක් ගැටුම් ඇති වෙන අවස්ථා. එතකොට ඒක එක කාරණාවක්. එතකොට අපි අනිත් කාරණාව තමයි මේ දෙමාපියොත් එක්ක මේ මට ගොඩාක්ම අත්දැකෙන දෙයක් තමයි මේ දෙමව්පියොත් ඒ කියන්නේ අපි ඕනම සම්බන්ධතාවයක් ගත්තාම සම්බන්ධතාවය දෙගොල්ලක් ඉන්නවනේ. ඒ දෙගොල්ලම හේතු වෙනවා මේ සම්බන්ධතාවයේ දුරස් වීමක් වෙනවා නම්. එතකොට මේ දෙමාපිය සමහර වෙලාවට දරුවොත් එක්ක අර වාඩි වෙලා කතා කරලා මොකක්ද ඇත්තට මේ ගොඩනැගිලි ජීවිතේ වෙන්නේ කියන අවබෝධය ගන්න කාලය වැය කරන ප්‍රමාණය අඩු වෙනවා. විශේෂයෙන් මේ දවස්වල ඒක මට ගොඩාක්ම අහන්න ලැබෙන කාරණාවක්. මම හිතන්නේ කාර්ය බහුලත්වයේ මේ වගේ දේවල් මේකට බලපානවා. ඒකත් මේ එකතු කරන්න ඕනේ. එතකොට අපි තවචටක් ඉස්සරහට කතා කරමු එක ගැන. ඔය කාරණා ගණනාවම නිසා මේ ඇත්තටම මේ දෙමාපිය දෙක සම්බන්ධතාවය මෙන්න මේ වගේ. ඒත් එක්කම යාළුවොත් එක්ක තියෙන සම්බන්ධතාවය ගත්තොත් මේ කාලේදී මේ යාළුවෝ නැත්තම් සමවයස් කණ්ඩායම් එක්ක සම්බන්ධතාවය ඇති කරගන්න තියෙන ඉන්ට්‍රස්ට් එක වැඩි. මොකද අර ස්වාධීනත්වය තමන්ගේ ඩෙන්ටිටි එක හොයා ගන්නවා. ඒ හැමදේමත් එක්ක යාළුවෝ සමහර වෙලාවට මේ ගෙදර ඇත් එක්ක තියෙන සම්බන්ධතාව වලටත් වැඩි ඉම්පෝටන්ට් වෙනවා යාළුවොත් එක්ක තියෙන සම්බන්ධතාවය. හැමෝගෙම නෙමෙයි නමුත් බොහෝ අයගේ අපි එක දැකලා තියෙනවා. එතකොට දැන් ඒතර යාළුවොත් එක්කම දේවල් try කරනවා. එතකොට එතනින් ගැටලුකාරී වෙන අවස්ථාවක් තියෙනවා. එතකොට මොකද යාළුවෝ සමහර වෙලාවට හැමෝම group එකක් එකතු වෙලා මොන හරි මේ චර්යාවන් වල යෙදෙනවා නම් ඒක ඒ තරම සුදුසු නැති. එතකොට ඒකට යොමු වෙන්න පුළුවන්. දෙකම ටිකක් තමන්ට හොඳ විදිහේ යාළුවෝ ටිකක් හම්බ වෙනවනේ. ඒතර ඒ යාළුවොත් එක්ක ඒ විදිහට යන්න පුළුවන්. ඉතින් අර යාළුවන්ගේ ඉන්ෆ්ලුවන්ස් වෙන ප්‍රමාණය ගොඩක් වැඩි වෙනවා. ඒක හොඳ පැත්තකුත් තියෙනවා. මොකද එතකොට තමයි යාළුවොත් එක්ක එකතු වෙලා කතා කරලා සමහරවිට රණ්ඩු වෙනවා. ඊට පස්සේ ආය යාළුකම් ඇති කරගන්නවා. ඒ process එකේ ගියපුවාම තමයි මේ හරියට සම්බන්ධතාවය ඇති කරගන්න එක ගැන අවබෝධයක් ඇති වෙන්නේ ළමයින්ට
වැඩිහිටියෙක් වුණාට පස්සේ සමාජයේ අනිත් අයත් එක්ක ගනුදෙනු කරන්න. ඒතකොට මේ යාළුවෝ ඇති කරගෙන මේ process එක යන්නේ හරිම වැදගත්. ටීම් වර්ක් වගේ දේවලුත් මම හිතන්නේ මේ කාලේ අනිවාර්යයෙන්ම. ඒතකොට ඒක ඩෙවලොප් වෙනවා. ඒකයි මේ ප්‍රේම සම්බන්ධතා නේද? විශේෂයෙන්ම කියන්නේ ප්‍රේම සම්බන්ධතාත් මොකද මේ ප්‍රේම සම්බන්ධතාත් ඇති වෙන කාලයක් ඇත්තටම මේක. එතකොට එතනදිත් කියන්නේ හැම දරුවෙක්ම ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගන්නෙත් නැහැ. නමුත් සමහර වෙලාවට අපි දකිනවා ප්‍රේම සම්බන්ධතාව ඇති කරගන්නවා. එතකොට එතනත් අර කිව්වා වගේ එතනදිත් ගොඩක් දේවල් ඒ කියන්නේ තමන්ගේ බවුන්ඩරිස් ගැන සීමාවන් දාගන්නේ කොහොමද? ගෞරව කරන්නේ කොහොමද? තව කෙනෙක් එක්ක ඒ සම්බන්ධතාවයේ ඉස්සරහට ගෙනියන්නේ කොහොමද? මේ දේවල් ගැන අවබෝධයක් ඇති වෙන මුල් කාලේ. එතකොට එතනදී සමහරලාට ඒ ගන්න තියෙන හැමදේම හරි වෙන්නේ නැහැ. නමුත් ඒකත් ඇත්තටම වැදගත් සම්බන්ධතාවයක් වෙනවා මේ කාලේ. ඒතර මේ වගේ ගොඩාක් සම්බන්ධතා අර පවුලෙන් එළිය සම්බන්ධතාවලට ගොඩක් අවධානය යනවා මේ කාලය ඇතුළතදී. බොහොම ස්තුතියි පැහැදිලි කිරීමට. ඉතින් මම හිතන්නේ ඉතා වැදගත් දෙයක් අපි කතා කරා කලින් ප්‍රශ්නේදී ඒ තමයි මේ ආදර සම්බන්ධතාව. එහෙම නැත්නම් මේ ක්‍රෂර්ස් කියලා අපි කියනවා අද කාලේ. ඉතින් මේ කාලේ ක්‍රෂ් එකක් ඇති වෙන එක සාමාන්‍ය දෙයක්ද? එහෙම ඇති වෙනවා නම් මේ දේවල් නැවිගේට් කරන්න. එහෙම නැත්නම් ඒක go through කරන්නේ කොහොමද? අනිවාර්යයෙන්ම සාමාන්‍ය දෙයක්. මොකද මේ නවයෝන්විය කාලයේදී තමයි වැඩි වියටපත් වෙන ළමයි. ඒ වැඩි වියටපත් වීමත් එක්කම තව කෙනෙක් එක්ක වෙත ආකර්ෂණයක් ඇති වෙන එක හරිම සාමාන්‍ය ස්වභාවික ක්‍රියාවලියක්. එතකොට ඒක මේ ඇත්තටම ස්වභාවිකවම සිද්ධ වෙන දෙයක්. එතකොට කිව්වා ස්වභාවික දෙයක්. අපි නමුත් සමහරවිට දකිනවා ලංකාවේ තියෙන සංස්කෘතිය හැමදේමත් එක්ක ඒක ස්වභාවිකයි කියලා හිතන්නේත් නැහැ. සමහරවිට සම්බන්ධතාවයක් නැත්නම් කෙනෙක්ට කැමැත්තක් ඇතිවීම ඒක දෙමාපියෝ දකින්නේ ඒක වැරද්දක් විදිහට. ඒක සිදුවේ නොවිය යුතු දෙයක් විදිහට. මේ වයසේදී. එතකොට ඒක ඒ නිසා ලොකු පීඩනයක් ඇති වෙනවා ළමයින්ට. ඇත්තටම ඊට වැඩි අවශ්‍ය වෙන්නේ දෙමාපියන්ගෙන් සහාය. දැන් මේ හැඟීම් දැනෙන එක සාමාන්‍ය දෙයක් නේ. මේ හැඟීම් එක මොනවද කරන්නේ? මේ හැඟීම් කළමනාකරණය කරන්නේ කොහොමද? කෙනෙක් කැමැත්තක් ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. කැමැත්තක් ඇති වෙනවා. හරි දැන් ඒ කැමැත්තත් එක්ක මම මොකද්ද කරන්නේ? ඒත් එක්කම දෙමාපිය දැනගත්තොත් එimhe සම්බන්ධතාවයක් තියෙනවා කියලා ඒක එතකොට යාට ගහලා බැනලා එහෙම කරන එක නෙමෙයි. දැන් සම්බන්ධතාවයක් තියෙනවා. ඒක මැනේජ් කරන්නේ කොහොමද? ඒක එතනින් ඉස්සරහට යන්නේ කොහොමද? ඒක මේ වෙලාවේ සුදුසු නැත්නම් ඒක කොහොමද දැන් සම්බන්ධතාවය තියෙනවා. ඒක නැවිගේට් කරගෙන එතනින් ඉස්සරහට සපෝට් කර එක තමයි ඕනේ. මේ සම්බන්ධතා මැනේජ් කරගෙන ඉස්සරහට යන්නේ කොහොමද? නැත්නම් තමන්ගේ හැඟීම් මැනේජ් කරගෙන ඉස්සරහට යන්නේ කොහොමද? මොකද ඇත්තටම ස්වභාවිකයි. මේ වයසේදී ඒක අනිවාර්යයෙන්ම ඇති වෙනවා. එතකොට ඒ ස්වභාවික ක්‍රියාවලිය අපිට ඒක වෙන්නේ නැහැ කියලා උපකල්පනය කරලා ඉන්න බෑ. මම හිතන්නේ දෙමාපියන්වත් මේ සම්බන්ධයෙන් පොඩ්ඩක් දැනුවත් වෙලා ඉන්න ඕනේ මේ දරුවාගේ මේ දේවල් සාමාන්‍ය දේවල්. එතකොට ඒක අනිවාර්යයෙන්ම අපි ඇත්තටම හිතන්න ඕන දෙයක්. බොහොම ස්තුතියි. ඊළඟ ප්‍රශ්නෙ වෙත අපි යොමු වෙනවා නම් මේ සෞඛ්‍ය සම්පන්න නවයෝන් සම්බන්ධතාවයක තිබිය යුතු මේ sannivedanaය සීමාවන් එකඟතාවය හා ගෞරවය ගැන පැහැදිලි කරන්නේ කොහොමද? දැන් අර අපි එතනදී අපි මේ ප්‍රේම සම්බන්ධතාව විතරක් නෙමෙයි ඕනම සම්බන්ධතාවයක් ගත්තාම කාරණා කිහිපයක් වනේ sannivedanaya ගත්තාම ඇත්තටම මේ ගෞරවයක් තියෙනවානේ. අනිවාර්යයෙන්ම ඕනම සම්බන්ධතාවයක් ඒක දෙමව්පියෝ දරුවෝ වෙන්න පුළුවන්, යහළුවෝ වෙන්න පුළුවන්. එකිනෙකාට ගෞරවයක් තියෙනවා. ඒතර කතා බහ කරද්දී කතා කරන වචන වලින් තව කෙනෙක්ව ලැජ්ජාවට හෝ පහතකට ඇද දැමීමක් එහෙම දෙයක් වෙන්න සිදුවිය යුතු නැහැ. අනිවාර්යයෙන්ම ගෞරවයක් දැනෙන්න ඕනේ පුද්ගලයාට සම්බන්ධතාවය ඇතුළතදී. පළවෙනි කාරණාව ඒක කමියුනිකේෂන් කියන එක. ඊට පස්සේ මේ දෙවෙනි කාරණා තමයි සීමාවන් අපි කොහොමද මේ සීමාවන් බවුන්ඩරිස් කියලා කියනවා නේද? බවුන්ඩරිස් දාගන්නේ කොහොමද කියන එක. බවුන්ඩරිස් කියලා කියන්නේ ඇත්තටම මේ අපේ කියන්නේ ශරීරයට වෙන්න පුළුවන්. කියන්නේ අපි ස්පර්ශ කරන එකට වෙන්න පුළුවන්. ඒත් එක්කම අපේ පෞද්ගලිකත්වයට වෙන්න පුළුවන්. ඒත් එක්කම අපි කරන කියන දේවල් වලට වෙන්න පුළුවන්. අනිත් අයගේ බලපෑම. ඒක කොයිතරම්ද කියන එක තමයි මේ සීමාවන් ඔස්සේ මේ නිර්ණය කරන්න ඕනේ. එතකොට මේ සීමාවන් තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. සහ සීමාවන් වලට
රෙස්පෙක්ට් එකක් තියෙන්න ඕනේ ඕනම සම්බන්ධතාවයක් ඇතුළතදී. අපි සමහර වෙලාවට දකිනවා සමහර දැන් මේ වයසේදී විතරක් නෙමෙයි ටිකක් ලොකු අපි හිතමු 20 ඉහළ වගේ සමහරලාට තියෙනවා ප්‍රේම සම්බන්ධතාවයකදී නම් මේ යන්නේන තැනක් කියලා යන්න ඕනේ. ඊට පස්සේ ගියපුවාම ඒ තියෙන තැන වීඩියෝ එකක් නැත්නම් ෆොටෝ එකක් යවන්න ඕනේ. වීඩියෝ කෝල් ගන්න ඕනේ. වීඩියෝ කෝල් අරගෙන පෙන්නන්න ඕනේ. ඉන්නේ කාත් එක්කද කියලා කියන්න ඕනේ. ඊට පස්සේ සමහරලාට ඒගොල්ලන්ගේ සෝෂල් මීඩියා accounts ෆෝන් එකේ ඒ passwords ඒගොල්ලන්ට දෙන්න ඕනේ. ඇතුළට ගිහලා බලන්න මොනවද සිද්ධ වෙන්නේ කියන එක. අර විශ්වාසයකුත් නැහැ. ඒත් එක්කම සීමාවන ගොඩාක් තමගේ පෞද්ගලිකත්වයේ කියන සීමාව ගොඩාක් මේ කඩ කරලා තියෙනවා. මම හිතන්නේ එකඟතාවය සහ ගෞරවය කියන මේ දේ ගැන පැහැදිලි කරනවා නම් ඔය කී තමයි වැදගත්. ඔව් අනිවාර්යයෙන්ම. මොකද එකඟතාවය කියන්නේ කන්සෙන්ට් කියලා අපි කියනවා නේද? මේ සාමාන්‍ය කන්සෙන්ට් කියන ඇත්තට මේ concept එකත් ගොඩක් වෙලාවට කතා වෙන්නේ නැහැ. අපි සමහර වෙලාවට මේ අපි දන්නවා ඉන්ටර්නැෂනල් ගොඩක් කතා වෙනවා. නමුත් කන්සෙන්ට් කියන එක මේ ගැන අපි දැන් මිනිස්සුන්ට වැඩ කරද්දී අපිට තේරෙනවා ගොඩක් ඒක ගැන තියෙන අවබෝධ කරගන්න තියෙන උවමනාවක් සමහරලාට ටිකක් අඩුයි. කන්සෙන්ට් කියලා කියන්නේ ඒක තමයි. කියන්නේ අනිත් පුද්ගලයාගේ එකඟතාවය කැමැත්තක් තියනවාද මම මේ කරන දෙයට. ඒක එතකොට ආයෙත් ෆිසිකල් ටච් එකක් වෙන්න පුළුවන්. අල්ලන සහ ශාරීරික සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. ඒත් එක්කම අපි කලින් කතා කරා වගේ සෝෂල් මීඩියා accounts ෆෝන් එකක් ඔස්සේ අනේක ඒ දේවල් වලට වෙන්න පුළුවන්. ඒතර එකඟතාවයත් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ ඕනම සම්බන්ධතාවයකදී ඒකට ගෞරවයක් තියෙන්න ඕනේ. දැන් අපි ටිකක් හොඳ පැත්තක් ගැන කතා කරන මට ඒ වුණාට හිතුණා දැන් අපි සාකච්ඡාවත් එක්කම ටිකක් අපි ටිකක් රෙඩ් ෆ්ලැග්ස් ටිකකුත් කතා වුණා නේද? ඒක ඇත්තටම අර කිව්වා වගේ මේ එකක් තමයි තමන්ට ගෞරවයක් දැනෙන්නේ නැත්නම් තමම නිතරම පහලට දානවා නම් තමන්ගේ පෞරුෂත්වයට හානි වෙනවා. හානි වෙන විදිහට කතා කරනවා. ඒත් එක්කම තමන්ගේ කැමැත්ත ඉන්ට්‍රස්ට් තමන්ට ස්වාධීනව හිතන්න අවකාශය දෙන්නේ නැත්නම් මොන හරි දෙයක් කරන්න ගියොත් ඕක කරන්න එපා කියලා කියනවා. ඒ වගේ සම්බන්ධතාවයක් නම් ඒත් එක්කම අර කිව්වා වගේ ඔක්කොම සෝෂල් මීඩියා accounts ෆෝන් එකයි හැමතිස්සෙම බලනවා යන්නේන තැනක් කියලා යන්න ඕනේ නම් ඒ වගේ දෙයක් නම් ඒත් එක්කම තමන් අකමැති දේවල් කරන්න කියනවා නම් සමහර වෙලාවට ප්‍රේම සම්බන්ධතාවවලදී අපි දැකලා තියෙනවා ළමයින්ට කියනවා ෆොටෝස් එවන්න කියලා. සමහර වෙලාවට තමන්ගේ ශාරීරික ෆොටෝස් එවන්න කියනවා. ඊට පස්සේ ඒක හැමතැනම ෂෙයාර් වෙනවා. එතකොට මේ වගේ තමන් අකමැති දේවල් දැන් පෞද්ගලිකත්වයේ සම්බන්ධයෙන් ඒක බරපතල ප්‍රශ්නයක්. අනිවාර්යයෙන්ම ඒ වගේ අකමැති දේවල් ගොඩක් සිද්ධ වෙන විශේෂ මේ කාලය ඇතුළතදී මොකද ඒ වගේ සම්බන්ධතාවයකදී සිද්ධ වෙන්නේ මම මේ කියුවේ මේ කොහමද එව්වේ නැත්තම් මම මේ සම්බන්ධතාවය නවත්තනවා. මෙන්න මේ විදිහේ ත්‍රෙට් එකක් තමයි දෙන්නේ. එතකොට ඒ පුද්ගලයාට හිතෙනවා මම මේක මෙයා කියන විදිහට මම කරේ නැත්තම් මට මේ පුද්ගලයාව නැති වෙනවා කියලා බයත් එක්ක ඒ කියන හැමදේම කරනවා. එතකොට ඒකත් අනිවාර්යයෙන්ම ලොකු රෙඩ් ෆ්ලැග් එකක්. ඒත් එක්කම මේ අර අපි කියන්නේ මැනිපියුලේට් කරනවා නම් කියන්න අකමැති දේවල් කරන්න අකමැති දේවල් කරව ගන්න උත්සාහ කරනවා නම් ටිකක් පෙරත්ත කරලා කරව ගන්න උත්සාහ කරනවා නම් ඒත් එක්කම බොරු කියනවා නම් කලින් සාකච්ඡාවක කියපු දෙයක් නෑ එහෙම නෙමෙයි මම මෙහෙමයි කිව්වේ එදා මෙහෙම ගියා ඔයාට මතක නැහැ ඇත්තටම මට මතක නැති හින්දා තමයි ඔහොම කියන්නේ ගෑස් ලයිටිං. ඔව් ගෑස් ලයිටිං කියලා හඳුන්වනවා ඉතින්. ඉතින් අර ඒ වගේ අර බොරු කියනවා නම් ඒ වගේ දේවල් සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම රෙඩ් ෆ්ලැග් එකක්. එතකොට අපි බලන්න ඕනේ ඒ වගේ දේවල් ගණනාවක් සිද්ධ වෙනවා නම් අනිවාර්යයෙන්ම රෙඩ් ෆ්ලැග්ස් ගොඩක් තියෙනවා. ඒ වගේ සම්බන්ධතාවයක නම් ඉන්නේ කොහොමද මේ සම්බන්ධතාවයේ සම තැනක් ඇති කරගන්නේ කියන එක. එහෙම නැත්නම් ඒක කරන්න අපහසුයි නම් කොහොමද සම්බන්ධතාවයෙන් තමයි රිස්ක් එකක් තියෙනවනේ ඉවත් වෙන්නේ කියන එක අනිවාර්යයෙන්ම හිතලා බලන්න ඕන දෙයක්. බොහොම ස්තුතියි ඔබතුමාට මේ පැහැදිලි කිරීමට. මේ නව යෝන්විගේ සිත් ඇවුල් හිරිහැර එහෙම නැත්නම් අපි කියනවා මේ පාලනය කිරීම controlling relationships කියලා අපි හඳුන්වන්නේ. ඉතින් මේ ගැටලු සහ වෙනත් ගැටලු නිසා දරුවෙක් අසීරුතාවයකටපත් වුණොත් ඔහු හෝ ඇය කල යුත්තේ මොනවද? ඉස්ලාම ඇත්තටම බලන්න ඕනේ තමන් ඉන්නේ මේ රිස්ක් එකකද කියන එක. තමන්ගේ පෞද්ගලිකත්වයට ඒත් එක්කම තමන්ගේ ජීවිතයට තමන්ගේ ශරීරයට හානියක් වෙන්න පුළුවන් සම්බන්ධතාවයක ඉන්නේ කියන එක. එහෙම රිස්ක් එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධතාවයෙන් ඉවත් වෙන එක තමයි මගේ ඇඩ්වයිස් එක. රිස්ක් එකක් තියෙනවා නම්.
ඒත් එක්කම සමහර සම්බන්ධතා තියෙනවා. මේ විදිහට දැන් පටන් ගත්තට පස්සේ සමහරවිට දෙමාපියෝ දන්නෙත් නැහැ. එතකොට මොන හරි ගැටලුවක් ඇති වුණා දැන් දෙමාපියන්ට කියන්න බෑ. දෙමාපියෝ දැනගත්තොත් මට ආයෙ බණී ගහයි ඔම කියලා හිතෙනවා. දැන් නමුත් Tamanට මොන හරි ගැටලුවක් තියෙනවා නම් මේ ඉස්සලාම් බලන්න තමන්ගේ ආරක්ෂාව. එතකොට අර දෙමාපියොත් එක්ක තියෙන ගැටලුව හෝ ඒක ගැන ඒ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් පස්සේ නමුත් අර ආරක්ෂාව ඉස්සෙල්ලා තමන්ට හදා ගන්න ඕනේ තමන්ගේ විශ්වාසවන්ත කෙනෙක්ට කියලා. එතකොට අනිවාර්යයෙන්ම පළවෙනි දේ තමයි මේ විශ්වාසවන්ත කෙනෙක්ට මේක ගැන කියන එක. මොන හරි ගැටලුවක නම් ඒ වගේ ඉන්නේ. ඒ කියන්නේ රිස්ක් එකක වගේ නම් විශේෂයෙන්ම ඉන්නේ. ඒතර මේ විශ්වාසවන්ත පුද්ගලයා තමන්ට ඇඩ්වයිස් එකක් දීලා තමන්ව කියන්නේ ආරක්ෂා කරගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් එයාත් වැරදි තීරණ ගන්න කෙනෙක් නම් එයාට කියලා තේරුමක් නැහැ. එහෙනම් අපි මේ හොයාගන්න පුද්ගලයාත් අපිට හොඳ විශ්වාසවන්ත කෙනෙක්, ට්‍රස්ට්වර්ති කෙනෙක් වෙන්න ඕනේ. මොකද මේ දැන් ඒ ගුරුවරයෙක් වෙන්න පුළුවන්, පවුලේ කෙනෙක් වෙන්න පුළුවන්, දෙමාපියෝ වෙන්න පුළුවන්. අර අනිවාර්යයෙන්ම අපිට විශ්වාසවන්ත කෙනෙක් වෙන්න ඕනේ. ඒක පළවෙනි කාරණාව. දැන් අපි කතා කරේ රිස්ක් ගැනනේ. නමුත් සමහර වෙලාවට සම්බන්ධතා බිඳ වැටීම් නිසා සිත් ඇවුලෙන් ඉන්න අවස්ථා තියෙන්න පුළුවන්. එතකොට දැන් එහෙම නැත්නම් යාළුවෙක් තරහ වෙලා වෙන්නත් පුළුවන්. අපි දකිනවා මේ වගේ අවස්ථාවලදී සමහර වෙලාවට ගොඩක් අය ඒ සිත් ඇවුලෙන් ඉන්නවා. ඒ වගේ අවස්ථාවකදී මම ගොඩක් ගන්න උදාහරණයක් තමයි මේ අපිට හිතට කලකිරීමක් නැත්නම් දුකක් දැනෙද්දී විශේෂයෙන්ම සම්බන්ධතාවයක් බිඳ වැටීමත් එක්ක ඒක නිකන් තුවාලයක් වෙනවා වගේ කියන එක. දැන් තුවාලයක් වුණත් අපිට රිදෙනවා ගොඩක්. එතකොට අපි ડોක්ටර් කෙනෙක් ගාවට ගිහලා බෙහෙත් දාගන්නවා. බෙහෙත් දාගෙන ගෙදර එද්දි තුවාලේ හොඳ වෙලා නැහැ. අපි තුවාලේ හොඳ කරගන්න අවශ්‍ය වටපිටාව තමයි හදලා තියෙන්නේ. තාමාර රිදෙන එක තියෙනවා. සයිකොලොජිකල් වුන්ඩ් එකක්. ඔව් ඒක මේක ඇත්තටම ඒකත් වෙන්නේ සයිකොලොජිකලි. මේ විදිහටම සයිකොලොජිකලි වෙනවා. එතකොට මේ අනිවාර්යයෙන්ම හීල් වෙන්න කාලයක් යනවා. එතකොට ඒ කාලය ඇතුළතදී අපි බලන්න ඕනේ වටපිටාව කොහොමද හදාගන්නේ. ඒතර කලින් කරපු දේවල් ඒ තරම්ම ඒ විදිහටම කරන්න සමහරලාට ටිකක් අපහසු වෙන්න පුළුවන්. දැන් තුවාලයක් තිබ්බත් අපේ කකුලේ අපි දැන් ඒක බෙහෙත් දාගෙන ඊළඟ දවසේ නම් දුවන්න කරන්නේ එහෙම නැහැනේ. අපි ඒක පරිස්සමෙන් අපිට කරන්න පුළුවන් වැඩ ටික අපි කරනවා. හැබැයි අපි එදිනදා වැඩ කටයුතු වල නිරත වෙනවා. එතන මේ වගේ අවස්ථාවකදී වුණත් අපි එදිනදා වැඩ කටයුතු වල අනිවාර්යයෙන්ම නිරත වෙන්නත් ඕනේ. හැබැයි ඉස්සර තරම්ම බැරි වෙන්න පුළුවන්. ඒකට හිමින් තමන්ට පුළුවන් විදිහට තමන්ගේ වැඩ කටයුතු ටික ඉස්සරහට කරගෙන යන්න ඕනේ. ඒත් එක්කම අර දැන් අපි අර ඇත්තම වුන්ඩ් එකකදී නම් අපි ගෝස් ටිකක් දාලා බැන්ඩේජ් කරලා ඒක ටිකක් සහනයක් දැනෙනවනේ අපිට එහෙම දාපුවාම. ඒ වගේ තමන් කැමති ක්‍රියාකාරකම් වල නිරත වෙන එක වැදගත්. කැමති කියලා කිව්වට ඒක සෞඛ්‍ය සම්පන්න වෙන්නත් පුළුවන්. එතකොට දැන් සමහර අය කියනවා කෙනෙක් එක්ක කතා කරන එක විශ්වාසවන්ත කෙනෙක් එක්ක තමන්ට දැනෙන දේවල් ගැන. එතකොට නැත්නම් සමහර අය ලියනවා. ජර්නලින් වගේ තමන්ට දැනෙන දේවල් ලියනවා. එහෙම නැත්නම් පොඩි වෙලාවක් දවස ගන්නවා පැයක් විතර හිතට සහනයක් දැනෙන ක්‍රියාකාරකමක් කරන්න. ඒක නිකන් එළිය ඇවිදින එක වෙන්න පුළුවන්, සින්දුවක් අහන එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සුරතලෙක් ඉන්නවා නම් යත් එක්ක ඉන්න වෙන්න පුළුවන්. මොන හරි ඒ කියන්නේ වත්තක් තියෙනවා නම් ගිහිල්ලා පැල හිටවන්න ඕනේ නැහැ. නමුත් කාලය ටිකක් වෙලා ගත කරනවා වෙන්න පුළුවන්. මොන හරි හිතට සහනයක් දැනෙන ක්‍රියාකාරකම් මොකද අර දැනෙන හැඟීම් අපිට දරා ගන්න මේ වගේ දේවල් උදව් වෙනවා. ඉතින් ඒකත් අනිවාර්යයෙන්ම වැදගත් අර සිත් ඇවුලකින් ඉන්න පුද්ගලයෙක්ට. බොහොම ස්තුතියි. මම හිතන්නේ දැන් අපි කලින් ප්‍රශ්නේ කතා කරා මේ බාරකාරයෙක්ට අපි ප්‍රශ්න කියන්න ඕනේ කියලා මේ නව යෝන්විය දරුවෙක්. ඉතින් බාරකාරයාගේ භූමිකාව කොහොමද මේ දරුවෙක්ව හැන්ඩල් කරනකොට එහෙම නැත්නම් කොහොම මේත් එක්ක මේ වැඩ කරනකොට කොහොමද මේ බාරකාරයාගේ භූමිකාව? අනිවාර්යයෙන්ම මේක ඇත්තටම ගොඩාක්ම අපි කතා කරන්න ඕන කාරණාවක්. මගේ අත්දැකීමුත් එක්ක මේ වයසේ ළමයෙක්ගේ ඉස්සෙල්ලාම ඩිසිප්ලින් කරන්න යාගේ වැරදි හදන්න මොනවටවත් කලින් ඉස්සෙල්ලාම තමන්ගේ ඒත් එක්ක සම්බන්ධතාවයක් ඇති කර ගැනීම තමයි මේ බාරකාරයෙක් අනිවාර්යයෙන්ම ඉස්සෙල්ලාම කරන්න ඕනේ. ඒක දෙමාපියෝ වෙන්න පුළුවන්. නැත්නම් ගෙදරින් තව ඒවා බලා ගන්න වැඩිහිටියෝ වෙන්න පුළුවන්. ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේත් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගන්න එක. ඒක බොහොම වැදගත් මේ කාලයේදී. මොකද බාරකාරයෙක් එක්ක ආරක්ෂිත අවකාශයක් හැදෙන්න ඕනේ ළමෙක්ට දෙයක් ඇවිල්ලා කියන්න. එහෙම නැත්නම් සේෆ් ස්පේස් එකක් කියලා අපි කියනවා. එහෙම නැත්නම් ඇවිල්ලා කියන්නේ නැහැ. කතා කරන්නේ නැහැ. තමන්ගේ ප්‍රශ්න ගැන ඇවිල්ලා කතා කරන්නේ නැහැ. ඒක හැදුනේ නැත්නම් ඒ සේෆ් ස්පේස් එක. දැන් අර සමහරලාට මම දකිනවා
කියන්නේ දෙමාපියෝ ගොඩාක් ළමයාට බ්ලේම් කරන ළමයා ඉන්න තනියෙන් ෆෝන් එකේ ඉන්නේ හැමතිස්සෙම දෙමාපියොත් එක්ක කතා කරන්නේ නැහැ එහෙම කියලා හැමතිස්සෙම ළමයාට බනිනවා. ඒක ළමයාගෙන් වැරද්දක් නෙමෙයි. අපි ඇත්තටම හිතලා බැලුවොත් දෙමාපියොත් වාඩි වෙලා ළමයෙක් එක්ක කතා කරන්න වෙලාවක් වෙන් කරගන්නේ නැහැ. කතා කරොත් කතා කරන්නේ මොකද්ද? වාගේ දැන් ඉන්සෑම් එක මොකද්ද? ළමයා පාඩම් කරන්නේ නැද්ද? දැන් පාඩම් කරනවා මදි නේද? ඒකට ෂුට්ටක් බනිනවා. ඊට පස්සේ ආය අනාගතය ගැන ෂුට්ටක් හිතන්න කියලා ඒකට පොඩ්ඩක් බනිනවා. ඊට පස්සේ කාමරය අස් කරගන්න කියලා ඒකට පොඩ්ඩක් බනිනවා. ඊට පස්සේ ওই විදිහට දින්නේ ටිකක් පිළිවෙලට ඉන්න එහෙම කියලා එහෙම. නැත්තම් වෙන ළමයෙක් එක්ක අරගෙන කම්පෙයාර් කරනවා. ඔන්න ඔය කාරණා ටික ඩිසිප්ලින් කරන එක, ඒත් එක්කම කම්පෙයාර් කිරීම, ඒත් එක්කම හැමතිස්සෙම අනාගතේ මොකද්ද වෙන්නේ කියන ගැන කතා කරන එකයි එහෙම නැත්නම් පාඩම් කරන්නේ නැහැ කියලා ඒ සාකච්ඡාව ගෙනියන එකයි සමහර දෙමාපියෝ ওই ටික විතරයි කරන්නේ. ළමයෙක් එක්ක සාකච්ඡාව ගෙනියන ඒ කියන්නේ හම්බෙන හැම වෙලාවෙම ওই ටික තමයි කතා කරන්නේ. එන්කරේජ් කරන්නේ නැහැ. වෙන මොනක් කතා කරන්නේත් නැහැ. එතකොට ළමයෙක්ට උනත් දැන් දෙමාපියෝ හම්බුනහම වෙන දෙයක් කතා කරන්න හිතෙන්නේ නැහැ. දැන් මොකක් ඇයි හම්බෙච්ච ගමම මේ ටිකනේ එන්නේ. ඒ ටිකක් තියෙන්න ඕනේ. නමුත් ඒ ටික තියෙන්න ඕනේ මේ ආරක්ෂිත සම්බන්ධතාවයක් ඇතුලේ. ඒ ගයිඩන්ස් එක තියෙන්න ඕනේ. නමුත් ඒක විතරක් බෑ. ඉස්සලම් සම්බන්ධතාවයේ තියෙන. දැන් මේ සමහර දෙමාපියොත් එක්කම වැඩ කරලා තියෙනවා. මේ ළමයෙක් එක්ක මොන වගේ දේවල්ද ගෙදරදී කතා කරන්න පුළුවන් කියන එක එකත් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා මම. දැන් එතකොට මම කියපු කාරණා සමහර ඒවා තමයි මේ කියන්නේ ළමයෙක් එක්ක වාඩි වෙලා විහිළු කතාවක් කියන එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ කියන්නේ මොන හරි අදහසක් ගැන, ඒ කියන්නේ පොතක කියවපු අදහසක් ගැන මම මෙහෙම දෙයක් කියවුවා කියලා දරුවාගෙන් එයාගේ අදහස් ගන්න එක වෙන්න පුළුවන්. ඒත් එක්කම අසල්වාසීන්ගේ දෙයක් ගැන බෙදා හදා ගන්න එක වෙන්න පුළුවන්. නැත්නම් එකතු වෙලා ටිකක් හොඳ චිත්‍රපටයක් හෝ හොඳ කතන්දර පොතක් ගැන කතා කරන එක හෝ බලන එක වෙන්න පුළුවන්. මේ වගේ මේ කාලය ගත කිරීමක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඒකෙන් තමයි මේ සම්බන්ධතාවය ශක්තිමත් වෙන්නේ. එතනින් තමයි සේෆ් ස්පේස් එක හැදෙන්නේ ළමයාටත් ඇවිල්ලා කතා කරන්න මගේ කියන්නේ මගේ අම්මා හෝ තාත්තා හෝ පවුලේ පුද්ගලයාත් එක්ක මට හොඳ සම්බන්ධතාවයක් තියෙනවා. මට විශ්වාසයි මෙයාත් එක්ක කතා කරොත් මට සහනයක් ලැබෙයි කියලා. මොනාරි ගැටලුවක් තිබ්බත් තමයි ඇවිල්ලා ඕපන් අප් වෙන්නේ මොන ඔය වගේ සම්බන්ධතාවයක් ඇතුළතදී. අර ඩිසිප්ලින් එක විතරක් ફોකස් කරොත් ඒ ආරක්ෂිත අවකාශය හැදෙන්නේ නැහැ. එතකොට ඒක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන කාරණාවක්. ඒ ටික තියෙන්නේ නැත්නම් ඩිසිප්ලින් කරාට ළමයි අහන්නේ නැහැ. අර ආරක්ෂිත අවකාශය ඇතුළතදී කිව්වොත් එහෙම ස්ටඩීස් කරන විදිහ ගැන ඇඩ්වයිස් එකක් දුන්නොත් ඒත් එක්කම මොන හරි අස් කරන එක ගැන හෝ ඩිසිප්ලින් එක ගැන මොන හරි ඇඩ්වයිස් එකක් දුන්නොත් එතකොට ඒක අහන ප්‍රමාණය වැඩි. ඒතර ඉස්සලාම කරන්න ඕනේ මේ සම්බන්ධතාවය ශක්තිමත් කරන එක ළමයාත් එක්ක දෙමාපියන්ගේ පැත්තේ. ළමයාගෙන් බලාපොරොත්තු වෙන්න බෑ ඒක. දෙමාපියන්ගේ පැත්තෙන් මේ සම්බන්ධතාවය ශක්තිමත් කරන එක. ඊට පස්සේ තමන්ට අවශ්‍ය ඩිසිප්ලින් එක ළමයාගෙන් බලාපොරොත්තු වෙක. ඒක එකක්. තව කියන්න ඕනේ අපි මේ කොහොමද මේ අපි රිස්ක්ස් ගැන අවධානයෙන් ඉන්න ඕනේ. මොන හරි ළමයෙක් ගැටලුවක ඉන්නවා නම් අපි අර කලින් කතා කරා වගේ සමහරලාට අයිසොලේට් වෙනවා. ඒ කියන්නේ කාමරේටම වෙලා ඉන්නවා නැත්නම් තනියෙන් ඉන්න බලනවා. දිගටම ෆෝන් එකේ ඉන්නවා. එහෙම නැත්නම් කේන්ති යන ප්‍රමාණය වැඩි වෙනවා. ඒත් එක්කම ස්ටඩීස් වලට තියෙන අවධානය ටිකක් අඩු වෙලා යනවා. ඉස්කෝලේ යන්න බැහැයි කියලා කියනවා. එතකොට මේ වගේ කාරණා වලින් ඉන්ඩිකේට් වෙන සමහර විට මේ ළමයින් වෙන මොන හරි ගැටලුවක කියන එක. එතකොට මේ වගේ කාරණා දැක්කොත් අනිවාර්යයෙන්ම ළමයාත් එක්ක කතා කරලා බලන්න ඕනේ මොකද මේ තියෙන ගැටලුව කියලා. දැන් ළමයෙක් වුණත් දෙමාපියෙක් වුණා අනිවාර්යයෙන්ම Tamanට මේ ගැටලුව විසඳ ගන්න අමාරු වෙනවා. මේ වගේ අවස්ථාවකදී අර ප්‍රොෆෙෂනල් හෙල්ප් එක ගන්න එක කිසිම ගැටලුවක් නෑ. මොකද මේ ප්‍රොෆෙෂනල් හෙල්ප් එක තියන්නේ ඒ වගේ අවස්ථාවල උදව් කරන්නේ. ඒ වගේ ගොඩාක් ගන්න අයත් ඉන්නවා ගැටලුව විසඳගෙන ඊට පස්සේ මේක විසඳ ගන්න අයත් ඉන්නවා. එතකොට මේ වගේ ප්‍රොෆෙෂනල් හෙල්ප් එකක් ගන්න එකත් කරන්න පුළුවන් එක කාරණාවක්. බොහොම ස්තුතියි ඔබතුමාට. අද අපත් සමග වටිනා අදහස් බෙදාගත්තට සහ ඔබගේ වටිනා කාලය ලබා දුන්නට බොහොමත්ම ස්තුතියි. අද වැඩසටහන ඔබට වැදගත් වූවා නම් ඔබ ආදරය කරන කෙනෙක් සමග මේ වැඩසටහන බෙදා ගන්න අමතක කරන්න එපා. සෞඛ්‍ය, මනස සහ යහපත් ජීවන රටාව පිළිබඳව තවත් වටිනා සංවාද සඳහා ස්වරණ ටීවී සමග රැඳී සිටින්න. නැවත හමුවනතුරු නිරෝගීව සිටින්න, ඔබ ගැන සැලකිලිමත් වෙන්න. ආයුබෝවන්.